අයිබෝන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා සෙමරෝකෙන් පීඩා විඳින කාට වුණත් ඉතාමත් ගුණදායක එළබටු කොළ කැඳ හදන්නේ කොහොමද කියලා. මේ කැඳේක හදාගන්න හරිම ලේසි. හැබැයි ඉතින් මේ කොළවල තියෙන මෙන්න මේ කටුවලින් චුට්ටක් පරිස්සම් වෙන්න වෙනවා. කොළ ටික කඩාගනිද්දී කතුරක් පාවිච්චි කරලා හරි පරිස්සමෙන් කඩාගන්න. පිහියෙන් කපන්න ගියත් කටු වෙනෙනවනේ. මම මේ අරගෙන තියෙන්නේ උඩ දල්ලත් එක්කම වගේ තියෙන කොළ ටික. ගුණ දේවල් ටිකක් හදාගන්න අමාරුයිනේ. මං අද මේ ටික බ්ලෙන්ඩ් කරලා තමයි හදන්නේ. වංගෙඩිය දාලා කොටන්නේ නැහැ. මේ බලන්නකෝ එළබටු මලේ ලස්සන. එළබටු කොළවලට අමතරව අපට ඕන වෙනවා කැකුළු හාල් අහුරක් වගේ. මේ තියෙන්නේ කැකුළු හාල් ටික හොඳට හොදගෙන. ඊළඟට අපිට ඕන වෙනවා පොල් අහුරු 2-3ක් වගේ. ඒක ඉතින් කොළ ප්‍රමාණය අනුව ඔයාලා තීරණය කරන්න. ඒ වගේම අපිට සුදු ලූණු, කරපිංචා, රතු ලූණු, ඉඟුරු, මේ තියෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. මුලින්ම හට්ටියක් අරගෙන හට්ටියට හාල් ටික දාලා ඒකට හාල් ටික හොඳට තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගන්න ඕන. මේ එකතු කරන්නේ ලුණු චුට්ටක්. අපි ලුණු ටික එකතු කළා ඊට පස්සේ කපාගත්ත සුදු ලුණු ටිකත් මේකට එකතු කරගන්න ඕන. කරපිංචා ගත්ත කොළ ටිකෙන් කීපයක් මේකට එකතු කරලා මේ එකතු කරන්නේ ඉඟුරු චුට්ට. දැන් අපිට තියෙන්නේ හාල් ටික හොඳට තැම්බෙනකන් මේ ටික හොඳට වහලා ලිපේ තියාගන්න එක. එතකන් අපි අපේ කොළ කැඳ ටිකට ඕන කොළ ටික හොඳට කොටා ගමු. මේ කොළ ටික අපි බ්ලෙන්ඩර් එකට දාලා මුලින්ම වෙන මුකුත් එකතු කරන්නේ නැතුව කොළ ටික ලාවට කොටා ගන්න ඕන. මේ විදිහට කොළ ටික විතරක් අපි කොටලා ඉවරුණාට පස්සේ මේ බලන්නකෝ හොඳ කොළ පාටකට තියෙනවා. ඊට පස්සේ තමයි අපි පොල් ටික එකතු කරන්නේ. පොල් ටික එකතු කළා අපි ඒකට කරපිංචා ඉතුරු ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේ අපි රතු ලුණු ටික එකතු කරන්නේ නැහැ. ඔන්න දැන් අපි වතුර ටිකකුත් එකතු කළා මේක ආපහු හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. මේ බලන්නකෝ හොඳට බ්ලෙන්ඩ් වෙලා කොළ පාටට ලස්සන්ට තියෙනවා. කොටාගත්ත කොළ මිශ්‍රණය මෙන්න මේ වගේ පෙනේරයකට දාලා හොඳට පෙරා ගන්න ඕන. දැන් ඉතින් හැම ගෙදරකම වගේ බ්ලෙන්ඩ් එකක් තියෙන නිසා මේ වගේ කැඳ ටිකක් ඉක්මනින් හදාගන්න කාට උනත් පුළුවන්. බ්ලෙන්ඩ් කප් එකට වතුර ටිකක් දාලා මම මේ මිශ්‍රණයටම එකතු කරලා ආපහු මේ මිරික ගන්න තමයි හදන්නේ. මේ විදිහට මිරික ගත්ත ටිකත් ඔන්න මම අර මිශ්‍රණයටම එකතු කරනවා. දැන් අපිට තියෙන්නේ මේ හදාගත්ත මිශ්‍රණය බත් ටික හොඳට ඉදුණට පස්සේ ඉදුණු බත් ටිකටම එකතු කරගන්න. මේ විදිහට බත් එකතු කළාම කැඳ එක හොඳට උක්කු වෙලා අපිට තව රස වැඩි කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි බත් කැඳ හදනකොටත් අපි හදන්නේ මේ විදිහටනේ. කැඳ වලට අමතරව මේ විදිහට බත් ටික කැවෙනකොට හොඳට බඩත් පිරෙනවා. ඒක නිසා උදේ කෑමකට වගේ මේ වගේ කැඳ ටිකක් හදාගත්තොත් නියමයි. මෙන්න මේ වෙලාවේ තමයි අපි රතු ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ප්‍රමාණය ඇතිත බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. ලුණු වැඩි කරගන්න එපා. මේ කැඳේක නිවෙන්න ලුණු රස වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි ලුණු එකතු කරද්දී කල්පනාවෙන් එකතු කරගන්න ඕන. මෙන්න මේ විදිහට හැඳි ගගා අපි ලිපේ තියාගන්න ඕන. පොල් කිරිත් එකතු කරපු නිසා පොල් කිරි ටික හොඳට රත් වෙනකන් අපි මේ ටික ලිපේ තියාගන්න ඕන. ඇත්තටම මේ කැඳේක සෙම තියන අයට ගොඩාක් ගුණදායකයි. මේ ටිකේම අපේ ගෙදර හැමෝටම සෙම හැදිලා. ඒක නිසා තමයි මේ කැඳේක හදන්න තීරණය කළේ. මේ බලන්නකෝ හරි ලස්සනට උක්කුවට හැදිලා තියෙනවා. මේ වගේ වටින වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්න.